මා මේ කතා කරන්නේ ලංකාව සම්බන්ධයෙන් ඇයි අප මේක මීට වැඩිය සූක්ෂම මට්ටමට රටට මුදල් උපයන්න පුළුවන් විදිහක කටයුත්තක් කරන්න. ඒ රජයේ ප්‍රතිපත්තියක්. නමුත් මේ අවස්ථාවේදී 109 දෙනෙක් අරන් තියෙනවා විශ්වවිද්‍යාලයට. ඒ ගන්න ආකාරය නෙමෙයි මම ප්‍රශ්න කරන්නේ. ලාංකිකයෙක් පිටරට සිට මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකට ඇප්ලයි කළා එයාට එන්න පුළුවන් විශ්වවිද්‍යාලයට. නමුත් රත්මලාන මොරටුව කොළඹ දිස්ත්‍රික්කයේ හරි යාපනයේ ගාල්ලේ හරි ඉන්න පුද්ගලයෙක්ට ළමයෙක්ට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බෑ. ඉතින් ඒක සමස්ත අසාධාරණයක් නොවේද? ඒ නිසා තමයි මම අහන්නේ කතානායකතුමනි අපි මේක නැවත සංශෝධනයට ලක් කළා. රටට දොස්තරු මේ නාලින්ද ඇමතුමා බොහොම ඕනෑකමින් කියලා තියෙනවා. අපට අවශ්‍ය වෙන රජයේ දොස්තරුරු මේ රටේ බිහි කරලා පිටරට යවනවා මිසක් අතිරික්ත එවන එක විතරක් කරන්න ඕනේ කියන එක කියලා තියෙනවා. ඉතින් මම ඒක අගය කරනවා වගේම මේ ප්‍රතිපත්තිය වෙනස් කළා කරුණාකර ලංකාව ටුවරිස්ට් හබ් එකක් ඇති කරන්න මම කාරුණිකව ඔබතුමාලා ඉල්ලනවා. මෙතන තියෙනවා ලාංකිකයෙක් ග්ලොස්කෝ යුනිවර්සිටි එකට $50 55000ක් ගෙවලා තියෙන අවුරුද්දකට. ඉතින් මේ වගේ ගියොත් අපේ රටේ තියෙන ඉතුරු තියෙන සම්පත නැති වෙනවා මේ වගේ දෙයකට. ඇයි අපි මේක මේ එකතුමනි රවි කරුණානායක මන්ත්‍රීතුමා අසන ප්‍රශ්නය තුල පොඩි පරස්පරයක් තියෙනවා. එක අතකට අපිට අධ්‍යාපනය කියන එක වෙළඳ භාණ්ඩයක් හැටියට පවත්වාගෙන ෆොරින් රෙවනියු ලබා ගැනීමේ එක ප්‍රතිපත්තියක්. අනිත් එක තමයි අපේ රටේ අධ්‍යාපනය සහ අපේ රටේ මානව සම්පත් දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් තුළ කොහොමද අපි උසස් අධ්‍යාපනයට තියෙන අවස්ථා පුළුල් කරගත යුත්තේ කියන එක. අපේ ආණ්ඩුව හැටියට අපේ ප්‍රතිපත්තිය අපි හිතනවා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් විය යුතුයි. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ඒක යම් කිසි සැලසුමක් අනුව උසස් අධ්‍යාපන ඇතුල් වෙන ශිෂ්‍යයන්ට සාධාරණය ඉෂ්ට වෙන විදියට ගුණාත්මක භාවය තහවුරු වෙන විදියට උසස් අධ්‍යාපනය තහවුරු විය යුතුයි. දැන් ඒකේ ගුණාත්මක භාවයක් දරුවන් ශිෂ්‍යයන්ගේ හැකියාව අනුවත් විය යුතුයි. එහෙම නැත්නම් ඒක ආර්ථික පදනමක් මත උසස් අධ්‍යාපනයට අවස්ථා තීරණය වෙනවා නම් ඒක අසාධාරණ හැටියට අපි දකින්නේ. ඒ නිසා පුළුල් වීම පිළිබඳ කිසිම අපේ ප්‍රශ්නයක් නැහැ. පුළුල් කිරීම සඳහා අපි මේ වෙනකොට සැලසුම් කරගෙන යන්නේ. ඒක කතාවක්. කොතලාවල විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් ගරු කතානායකතුමනි දැනට පවතින පනත අනුව කොතලාවල විශ්වවිද්‍යාලයට සිවිලියන් ස්ටුඩන්ට්ස්ලා ඇතුළත් කිරීමට හැකියාවක් නැහැ. ඒ පනතේ යම් සංශෝධනයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ පනත අපි හරියට ක්‍රියාත්මක කරනවා නම් ඇත්ත වශයෙන්ම මේක බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා සමාජය තුල. ඒ නිසා මේවා සියල්ලම මේ පහුගිය ආණ්ඩු ඉතාමත්ම අත්නෝමතික විදියට හිතෙන වෙලාවල් වලට දේවල් කිරීම නිසා ඇති කළා තියෙන අර්බුද. මේ අර්බුද දැන් අපිට එකින් එක හරියට විසඳන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලය අරමුණ බැලුවොත් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ අරමුණ බැලුවොත් මිලිටරි කඩෙට්ස්ලා පුහුණු කිරීමේ අරමුණත් එක්ක ඒ අරමුණ වෙනුවෙන් තමයි සර් ජෝන් කොතලාවලේ ඉඩමත් මේ ප්‍රදානය කළා තියෙන. ඒක පැහැදිලිවම මේ ප්‍රදානය කිරීමේදීත් ඒක කියලා තියෙනවා. නමුත් අද වෙනකොට විවිධ හේතුන් නිසා ඒ කඩෙට් ප්‍රමාණය සීග්‍රෙන් අඩු වෙලා තියෙනවා. එතකොට අපි යෝජනා කරනවා කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක දැන් මේකට නම් රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමා මම හිතන්නේ දෙකම උස්සන්න ඕනේ. අපි හිතනවා ජාත්‍යන්තර මට්ටමේ මිලිටරි ඩිෆෙන්ස් යුනිවර්සිටි එකක් බවට අපි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක පත් කළ යුතුයි. එතකොට ඒක තමයි ඒකේ මිෂන් එක. ඒක වෙනුවෙන් තමයි සර් ජෝන් කොතලාවල ඒක ප්‍රදානය කරේ ඉඩම ප්‍රදානය කරේ. ඒකේ ඔබ්ජෙක්ටිව්ස් වල තියෙන්නේ ඒක. ඒ සඳහා ඒ පනතට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා අවශ්‍ය සංශෝධන කරමින් ඒකට අවශ්‍ය ආයෝජනය කරන්න අපි සැලසුම් කරගෙන යනවා. ඉතින් ඒක ගැන හැබැයි මේ මොහොතේ අද අපිට යම්කිසි තීරණ ගන්න වෙලා තියෙන්නේ මේ පහුගිය කාලය තුල ඇති කරලා තියෙන
ඇති වෙලා තියෙන අර්බුදයටත් විසඳ නීති විරෝධී ලෙසත් දේවල් කරන්න පෙළඹීමක් තිබීම නිසා ශිෂ්‍යයන්ටත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමාජ අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයටත් ප්‍රශ්න ග්‍රාහ්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. ගරුවෙන් කතානායකතුමනි මට එකක්වර දැන් මේකේ වෛද්‍ය පීඨය ඇර ඉංජිනේරුවරු ගණකාධිවරු කම්පියුටර්ස් ඒ වගේ අය ඉන්නවා. ඒ කාරණේ මං කිව්වේ ඉසත්ස්කෝ එකෙන් ඒතර කාටත් අසාධාරණ මේක වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක්ට ඒ සම්බන්ධයෙන් 1,10,000කට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් හැකියාව තිබ්බට කතානායකතුමනි යන්න බැරි අවස්ථාව ඇති කරලා ඔබතුමාලා ඒක වාණිජකරණයම ප්‍රශ්න නැහැ. නමුත් ඒ කරන එක දැන් වෛද්‍ය පීඨ ප්‍රශ්නයක් විතර නෙමෙයි ඉංජිනේරුවරු ගන්නවා ඉසත්ස්කෝ එකේ. එතකොට ඒක කොහොමද ඒ තියෙන කතානායකතුමනි මම මුලින් පැහැදිලි කර විදියට ඉසෙට්ස්කෝ එකෙන් නෙවෙයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලවල ළමුන් බඳව ගන්න. ඒගොල්ලෝගේ වෙනම පටිපාටියක් තියෙනවා. එක වෙනම පටිපාටියක් තියෙනවා. අපි මේ පිළිබඳ මේකේ පනතත් එක්ක අපි බලමින් මේක කොහොමද මේ වෙලාවේ හරි විදියට නීත්‍යානුකූලව අධ්‍යාපනයේ සම අවස්ථාත් ආරක්ෂා කරමින් ආරක්ෂක අමාත්‍යාංශයට බරක් නොවන විදියටත් මේක පවත්වාගෙන යා යුතු විදිය ගැන අපි ඒක සමාලෝචනය කරමින් ඒ වෙනුවෙන් තමයි මේ මැදිහත් වෙන්නේ.